ඔයත් ආසද මැණික් ව්‍යාපාරිකයෙක් වෙන්න. අතේ කුඩා මුදලක් තියාගෙන සාර්ථක මැණික් ව්‍යාපාරිකයෙක් වෙන්න අනුගමනය කළ යුතු පියවරයන් මම කියලා දෙන්නම්. ඔය මේ ව්‍යාපාරයට එන්න කලින් නිවැරදි හැදෑරීමක් කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද මේ ජෙමිනි ඉන්ඩස්ට්‍රිය කියන්නේ ස්කෑමර්ස්ලා පිරුණු තැනක්. ඔය ජෙමලොජි කෝස් එකක් ඩිප්ලෝමා එකක් හෝ ඩිග්‍රී එකක් ෆිසිකලි කරන එක වඩාත් හොඳයි. මොකද එතකොට ඔබට ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් ලැබෙනවා. ඊළඟට ඔය රත්නපුර නිවිතිගල වැනි ප්‍රසිද්ධ මැණික් වෙළඳ පොළවල් වලින් පතල්කරුවන්ගෙන් කෙලින්ම රෆ් ගල් මිලදී ගන්න. මේ මිලදී ගන්නා ගල් ඊළඟට කට්ටන් පොලිෂ් කරන්න තැනක් හොයා ගන්න. මේ කට්ටන් පොලිෂ් එකෙන් තමයි ඔයාගේ ජෙම් එකේ වටිනාකම තීරණය වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේක ලෝකල් මාකට් එකට හෝ එක්ස්පෝර්ට් කරන්න. එක්ස්පෝර්ට් කරනවා නම් ඔයාට ලයිසන් එකක් ගන්න වෙනවා. ලයිසන් එක නැතුව එක්ස්පෝර්ට් ලයිසන් තියෙන ආයතනයක් හරහා එක්ස්පෝර්ට් කරන්නත් පුළුවන්. ඉතින් ඔයාට ඔයා වැය කරන මුදල වගේ 10 ගුණයක් වුණත් උපයන්න පුළුවන් සුපිරි ව්‍යාපාරයක් තමයි මේක. මේ වගේ සුපිරි බිස්නස් අයිඩියාස් දිනපතා නරඹන්න සබ්ස්ක්‍රයිබ් කරන දී සිටින්න අප සමග.